ඉතින් මගේ පුතා මේකට සම්බන්ධ වුණ නිසා මගේ දරුවාගේ අනාගතය ඉතාම සුබයි කියලා මම හිතනවා. ඉතින් onlineaccounting.lk එකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ ලෙවල් කරන කාලෙදී කාලය ගොඩක් අවශ්‍ය වෙනවනේ සහ කාලය ගොඩක් දෙන්න වෙනවා අපේ ක්ලාස් වෙනුවෙන්. සමහරක් වෙලාවට අපිට ඉතුරු වෙන කාර්යය බොහොම සීමිතයි. හැබැයි අපිට පුළුවන් නම් ඒ ලෙවල් කරන ගමන් වෘත්ති අධ්‍යාපනයක් ලබා ගන්න. ඒ දේ කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මෙන්න මෙහෙම ෆස්ට් කියලා අවෝඩ් එකක් ගන්න පුළුවන් ජීවිතේට. දැන් ඉස්කෝලේ යන දරුවෙක් තමයි මේ ඉන්නේ. නම මොකද්ද? වජිර අභිමාන. වජිර කොහෙද ගෙවල් තියෙන්නේ? කෑගල්ලේ හිට්ටි මුල්ලේ. කෑගල්ලේ හෙට්ටි පොළ වජිර අභිමාන්. වජිර අභිමාන් දැක්කම මට පේනවා මූණේ ලොකු අභිමානයක් අද තියෙනවා වගේම තමයි අභිමාන්ගේ අම්මව දැක්කම පේනවා ඊටත් වඩා අභිමානයක් තියෙනවා කියලා. මොකක්ද මේකට හේතුව? ඇත්තටම මට ඉස්කෝලේ යන ගමන්ම මේ වගේ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්න සහ ඒකෙන් පළවෙනි විභාගෙන්ම ලංකාවේ මේ වගේ ප්‍රථමයක් වෙන්න ලබා උනේ ගැන මට ගොඩක් සතුටුයි. ඒකට ඇත්තටම මට විශේෂයෙන්ම තැන්ක් කරන්න ඕනේ තමයි onlineaccounting.lk. මොකද අපිට A level classes ඊට පස්සේ ඉස්කෝලේ ඒ දෙකමත් එක්ක තවත් වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්න ඒකට අපිට පිටුවහලක් වුණේ අනිවාර්යයෙන්ම onlineaccounting.lk එක. දැන් මේ කියන්නකො දැන් මොනවාද මේ අරගෙන තියෙන්නේ? කුසලාන තියෙනවා, සම්මාන තියෙනවා. 2024 ජූලි විභාගෙන් ෆස්ට් ලෙවල් එකේ අයිලන්ඩ් ප්‍රයිස් එක ලබා ගන්න හැකියාව ලැබුණා. දැන් ලේසිද මේ ආපු ගමන් මග මේ කරපු වැඩ ටික ලේසිද? ඇත්තටම කිව්වොත් ලේසිමත් නෑ. මොකද ඒ ලෙවල් කරන ගමන් මේක කරන්න ඕනේ. එතකොට අපිට අනිවාර්යයෙන්ම onlineaccounting.lk එකෙන් දීලා තියෙන මේ ෆීචර්ස් අපිට ගොඩක් කලාවට වැදගත් වුණා. මොකද ඒගොල්ලන්ගේ වීඩියෝ ආයෙත් බලන්න පුළුවන්, ඕනම තැනක ඉඳන් බලන්න පුළුවන්, ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හින්දා මේක අමාරු වැඩක් වුණත් අපිට දෙකම බැලන්ස් එක කරගන්න අවස්ථාව ලැබුණා. හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් වුණා. ඉස්කෝලේ යද්දිම BMI CH එකට ඇවිල්ලා ජීවිතේ ලොකු අවෝඩ් එකක් ගන්න පුළුවන් කමක් ලැබුණා. මේ දොරෙන් ඇතුළට එද්දි ඔයාට මොකද හිතුනේ මේ උත්සවය සංවිධානය කරලා තිබීමේ සම්බන්ධයෙන් මේ වගේ දෙයක් සංවිධානය කරලා තියෙන එක ගැන? ඇත්තම කිව්වොත් මේ වගේ දෙයක් ලංකාවේ පළවෙනි තවට තමයි තියන්නේ. මොකද වෘත්ති අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විසින් ඉතින් අද 140ක් වගේ කට්ටියක් මේකේ ප්‍රයිස් ලබා ගත්තා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ එක ආයතනයක් විසින් අවුරුදු කිහිපයක් ඇතුළත ලංකාවේ AAT CA ඊට පස්සේ CIMA වගේ ගොඩක් වෘත්තීය අධ්‍යාපන ශේෂ්ත්‍ර වලින් විශාල වශයෙන් ගොඩනගලා තියෙනවා. ඉහළටම ගිය අයියලක් කලද මම දැක්කා මෙතනින් ලබා ගන්නවා. ඉතින් ඒ දේවල් අපිට මේ පොඩි වයසින්ම ලබා ගන්න අවස්ථාව ලබා දුන්නේ onlineaccounting.lk. ඉතින් අන්තිම වශයෙන් මම තෑන්ක් කරනවා මේ හැම දෙයකම. අභිමන්ගේ අම්මේ අභිමන් කියනවා මේ අයියලා අක්කලා වෝට් ලබා ගත්ත මම දැක්කා. අන්න ඒ අයියලා අක්කලා අතරේ අභිමන් කියන පුංචි කොල්ලත් ඉස්කෝලේ යන ගමන්ම ලොකු සම්මානයක් ලබා ගත්තා. අම්මට මොකද්ද හිතෙන්නේ අභිමන් ගැන? ඇත්තටම මට පුතා ගැන කියද්දී විශේෂයෙන් ඔන්ලයින් accounting ගැන වාක්‍ය දෙකක් කියන්න තියෙනවා. මොකද මගේ ලොකු දුව විශ්වවිද්‍යාලේ තේරෙන්නේ මැනේජ්මන්ට් වලින් ඔන්ලයින් accounting හින්දා. මොකද එයා CA කිරීමේ ආයතනයේ. ඉතින් ඒ හවුහරණත් එක්ක ඒ පන්නරියත් එක්ක මගේ පුතා මේ දෙයට සම්බන්ධ වුණා. ඒ වගේම මං හිතනවා මගේ චූටි දුවත් මේ වෙද්දිම ඔන්ලයින් accounting තෝරාගෙන තියෙනවා ඉදිරි අනාගතය හදාගන්න. ඉතින් මගේ පුතා මේකට සම්බන්ධ වුණ නිසා මගේ දරුවාගේ අනාගතය ඉතාම සුබයි කියලා මම හිතනවා. ඉතින් onlineaccounting.lk එකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මං කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේකද. ඇයි මෙච්චර විශ්වාස කරන්නේ onlineaccounting.lk ආයතනේ? ඇත්තට මේ ලෙක්චර්ස් යද්දී මමත් ගොඩක් වෙලාවට ඇහැරගෙන අහගෙන ඉන්නවා. මම ඉස්සලා අර අපේ නිකිනි මිස්ටර්ත් ගිහින් කතා කරේ හැම ලෙක්චර්ස් කෙනෙක් මේ උගන්වන දේ කුඩා පුංචි වැඩිමහලු ඕනම කෙනෙකුට ඉතාම හොඳින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මම හිතනවා මේ අංශයේ ඉන්න ලෙක්චර්ස්ලාගේ ඉතාම දක්ෂතාවයක්. ඒක මට පුදුමාකාර විශ්වාසයි නිසා. ඒ විතරක් නෙමෙයි මේක මේ පුංචි පහේ උත්සවයකුත් නෙමෙයිනේ. මොකද හිතුනේ මෙතනට ඇවිල්ලා වාඩිලා ඉද්දි තයාගේ පුතා මේ ස්ටේජ් එකට ගිහිල්ලා මේ ඕට්ස් ගද්දි මං ඇත්තටම ගොඩක්ම සතුටු වුණා. මට ඒකට කියන්න වචන නැහැ. කියන්න වචන නැහැ. මොකද ඒ තරම් සතුටක් තියෙනවා. ඉතින් අම්මේ බොහොමත් ස්තුතියි. අභිමන් බොහොමත් ස්තුතියි අපිත් එක්ක කතා කරාට. තාම පුංචි වයසේ ඉන්නේ. තවත් යන්න ගොඩක් දුර තියෙනවා. ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. යන ගමන ජය ගන්න. සුබ පැතුම්. හරි thank you. බොහොමත් ස්තුතියි අපිත් එක්ක කතා බහ කළාට.